ගයිස් කොහොමද ඔයාලට මම අද මේ කමජ් අයියගේ රීල් එකක් එඩිට් කරන්න හදන්නේ. ඒ වගේම මම බලනවා මේ රීල් එක එඩිට් කරන්න මට කොච්චර වෙලා යනවද කියලා. ඇත්තට මේක නම් මේ 30 second රීල් එක 1080p තියෙනවා. ගොඩක් වෙලාවට මේක බලමු අපි රීල් එක බාගන්න 720 HD දෙනවා. ළමයි රීල් එක ආව අපි බලමු මොකක්ද මේ. ගොඩක් වෙලාවට 100%ක්ම පිරමිඩ් ස්කීම්ස් සහ ඔය ස්කෑන්ස් වලින් ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න තරම්වත් බුද්ධියක් තියෙනවා. මොකද ගොඩක් ළමයි මගෙන් මෙසේජ් කළා අයියේ මේක ඇත්තද මේක බොරුද කියලා. මෙලෝ රහක් නැති ලෑන්ඩින් පේජස් වෙබ්සයිට් එකකුත් නැහැ. නිකන් WhatsApp එකේ කවුරු හරි පින්තූරයක් එවලා ඒ වගේ වටත් රැවටෙනවා මිනිස්සු. ඉතින් ඒකින්ද අයිඩෙන්ටිෆයි කරගන්න මොකද්ද හොරදේ මේක. if it's too good to be true it's probably too good to be true. ඒකින්ද ඒ වගේ වට රැවටෙන්න එපා. මේක වෙන ෆෝල්ඩර් එකකට දාමු. මේ වැදගත් තොරතුරක් තමයි මේ ෂෙයා කරගන්නේ. ගොඩක් අය දන්නේ නැහැ මේ ස්කෑම් වලට අහු වෙනවා නිතරම. ස්කෑම් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න අඳුරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ඩොමේන් වලින් පුළුවන්. ඒ කියන්නේ මේ URL වලින් පුළුවන් අඳුරගන්න. ඔයාලා දන්නවා දැන් මේ facebook.com නම් මේක මේ ගියාට පස්සේ මෙතන අපිට බලාගන්න පුළුවන් මේ https කියලා. ඊට පස්සේ ඔච්චරයි. වෙන මොකක්වත් වෙන්න බෑ. හැබැයි මු මේ ස්කෑමර්ස්ලා ඉන්නවා ක්ලෝන් කරලා page FB එකේ password reset කරන්න කියලා inbox message කරලා real username password ගන්නවා උන්ගේ වෙන මේ page එකකට, මේ වෙන site එකකට. ඒ වගේ ඒවට අහු වෙන්න එපා. ඉතින් මේ වගේ ස්කෑමර්ස්ලාට අහු වෙන්න එපා කියලා තමයි මේ information එක share කරන්නේ. අපි බලමු මේ CapCut එකේ අලුත් project එකක් අරගෙන මේකට එඩිට් කරගන්න. අපි ටයිමර් එකත් ඔන් කරගනිමු. බලමු මට කොච්චර වෙලා යනවද මේක එඩිට් කරන්න කියලා. හරි ස්ටොප් වච් දාගත්තා. ඉතින් මම බලනවා මේකට මේ මගේ මේ එඩිට් එකට කොච්චර වෙලා යනවද, කොච්චර වෙලාවක් ඇතුලේ මේ 30 seconds reel එක මට ගහන්න පුළුවන්ද. හැබැයි මම මේක satisfy වෙනකන් ගහනවා. කියන මට සෙට් වෙනකම් මම ගහනවා reel එක. කොච්චර වෙලා යයිද දන්නේ නැහැ, ideas කොහොම වේවිද දන්නේ නැහැ. ඉතින් මම time එක start කරනවා. අන්දන්න මේ මම දැන් මේ වාඩි වෙලා ඉන්න එකෙන් මට දැන් 9 කාලයි වෙලාව. 9:14 9 කාලයි. කීයට නැගිටින්න වේද කියලා මම දන්නේ නැහැ. හැබැයි මට සැටිස් කියන්නේ මම තෘප්තිමත් වෙනකම් මම මේ එඩිට් එක ගහනවා. ඒ වලට බලා ගන්න පුළුවන් මම එඩිට් එකක් ගහන්නේ කොහොමද කියලා. මේ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න තමයි. හැබැයි මම ඇඩ්වාන්ස්ම කියන්නේ නැහැ. පොඩ්ඩක් ඇවරේජ් ලෙවල් එකේ තමයි ගහන්නේ. ඒ වලට බලා ගන්න පුළුවන් කොහොමද එඩිට් එක යූෂුවලි මම ගහන්නේ කියලා. right time started. මේකට ඉතින් කාලය තමයි ගත වෙන්නේ. මේ පිස්සු කෙලිනේ. පම්පර ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට 100%ක්ම පිරමිඩ් ස්කීම්ස් සහ ඔය ස්කෑම්ස් වලින් ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න මේවට කියන්නේ ඩෙඩ් ස්පේස් ළමයි දන්නේ නැති ළමයි මගේ මුලින් ඉඳන්ම මගේ ටියුටෝරියල් සීරීස් එක බලන්න තරම්වත් බුද්ධියක් තියෙනවා. මොකද ගොඩක් ළමයි මගෙන් මෙසේජ් කළා අයියේ මේක ඇත්තද මේක බොරුද කියලා. මෙලෝ රහක් නැති ලෑන්ඩින් පේජස් වෙබ්සයිට් එකකුත් නැහැ. නිකන් WhatsApp එකේ කවුරු හරි පින්තූරයක් එවලා ඒ වගේ වටත් රැවටෙනවා මිනිස්සු. ඉතින් ඒකින්ද අයිඩෙන්ටිෆයි කරගන්න මොකද්ද හොරදේ මේක. if it's too good to be true it's probably too good to be true. ඒකින්ද මේකට කියන්නේ රෝකට් එක කියලා. මම රෝකට් එක ගහගත්තා. ගොඩක් වෙලාවට 100%ක්ම පිරමිඩ් ස්කීම්ස් සහ ඔය ස්කෑම්ස් වලින් ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න තරම්වත් බුද්ධියක් තියෙනවා. මොකද ගොඩක් ළමයි මගෙන් මෙසේජ් කළා අයියේ මේක ඇත්තද මේක බොරුද කියලා. මෙලෝ රහක් නැති ලෑන්ඩින් පේජස් වෙබ්සයිට් එකකුත් නැහැ. නිකන් WhatsApp එකේ කවුරු හරි පින්තූරයක් එවලා ඒ වගේ වටත් රැවටෙනවා මිනිස්සු. ඉතින් ඒකින්ද අයිඩෙන්ටිෆයි කරගන්න මොකද්ද හොරදේ මේක. if it's too good to be true it's probably too good to be true. ඒකින්ද ඒ වගේ වට රැවටෙන්න එපා. right
මම දැන් මේක බැක්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා දානවා. මම මේ කපාගත්ත ක්ලිප් එකේ බැක්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා දාගන්නවා. ගොඩක් වෙලාවට 100%ක්ම පිරමිඩ් ස්කීම්ස් සහ ඔය ස්කෑම්ස් වලින් ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න තරම්වත් බුද්ධියක් තියෙන්න ඕනේ. මොකද ගොඩක් ළමයි මගෙන් මෙසේජ් කරලා අයියේ මේක ඇත්තද මේක බොරුද කියලා. මෙලෝ රහක් නැති ලෑන්ඩින් පේජස් වෙබ්සයිට් එකකුත් නැහැ. නිකන් WhatsApp එකේ කවුරු හරි පින්තූරයක් එවලා ඒ වගේ වටත් රැවටෙනවා මිනිස්සු. ඉතින් ඒකින්ද ගොඩක් වෙලාවට 100%ක්ම පිරමිඩ් ස්කීම්ස් සහ ඔය ස්කෑම්ස් වලින් හරියම ඇසෙට්ස් ටිකක් ගත්තා. ඒත් අපි බලමු මේ ටික කොහොමද ඊළඟ ඉතුරු ටික යන්නේ කියලා. රහක් නැති ලෑන්ඩින් පේජස් වෙබ්සයිට් එකකුත් නැහැ. නිකන් WhatsApp එකේ කවුරු හරි පින්තූරයක් එවලා ඒ වගේ වටත් රැවටෙනවා මිනිස්සු. ඉතින් ඒකින්ද අයිඩෙන්ටිෆයි කරගන්න මොකද්ද හොරදේ මේක if it's too good to be true it's probably too good to be true. ඒකින්ද ඒ වගේ වට රැවටෙන්න එපා. ගොඩක් වෙලාවට I feel like I'm losing my mind. Is everybody in the world blind? අපි මේවා ටික ඇඩ් Please කරගමු. Lord, give me a sign, a sign. ගොඩක් වෙලාවට 100%ක්ම පිරමිඩ් ස්කීම්ස් I feel like I'm losing my mind. Is everybody in the world blind? Please Lord, give me a sign, a sign. I wanna be the greatest. Everybody on the fake shit. I look around and feel like everybody is the fakest. I make this every day and I'm impatient, hoping one day I blow up from the basement. Statement, the top is so vacant. I don't hear shit that I think is amazing. Waiting for my day when I'm playing sold out shows for 1,000 faces. Hey, give me that crown, get in my way and to be put down. It ain't your place, all this my town. If I want that shit, then I'll get it right now. I'm losing it, the noose it fits. I'm losing shit, a stupid myth. You choose to live or choose to dip. You choose to fight or lose your grip and lose a gift. Oh. I feel like I'm losing my mind. Is everybody in the world blind? Please Lord, give me a sign, a sign. I feel like I'm losing my mind. Is everybody in the world blind? Please Lord, give me a sign, a sign. Yeah, there's no mercy in this world, just hunger thirsty persons in different versions. Each new update, that shit worsens. Why? Pull back the curtain and you'll see the different vermin. We all have different burdens that all seem to cause disturbance. Yo, so do me a favor, don't treat me like a neighbor. Don't need the different flavors of your problems just to savor. I've got my own issues, I need a comb to get through. Don't need to groan with you, just go get your own tissue. I feel like I'm losing my mind. Is everybody in the world blind? Please Lord, give me a sign, a sign.
like I'm losing my mind. Is everybody in the world blind? Please, Lord, give me a sign, a sign. That's it, the end of the song. Next time you'll sing along. Trust me, there's nothing wrong. I just need to carry on, cause society's a myth put there to make you sit. Listen to what they give. Don't ask questions, shut your lid. Yeah, don't ask questions, shut your lid. I need to run away from this and go get off the grid. Feel like my brain is overloaded, man, I'm losing it. Don't let them tell you what to do, man, they don't know shit. Let me guide you.
ගයිස් එඩිට් එක ඉවරයි බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක දාගන්න තියෙන්නේ මම හිතනවා ෂේප් කියලා බලමු කොච්චර ලගියාද කියලා මට මේ පැයයි විනාඩි 10ක් ගිහිල්ලා තියෙනවා අවුලක් නැහැ බලමු බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ගහලා ෆයිනල් එක කොහොමද යන්නේ කියලා ගොඩක් වෙලාවට 100%ක්ම පිරමිඩ් ස්කීම් සහ ඔය ස්කෑම්ස් වලින් ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න තරම්වත් බුද්ධියක් තියෙන්න ඕනේ. මොකද ගොඩක් ළමයි මගෙන් මෙසේජ් කළා නෝ අයියේ මේක ඇත්තද මේක බොරුද කියලා. මෙලෝ රහක් නැති ලෑන්ඩින් පේජස් වෙබ්සයිට් එකකුත් නැහැ. නිකන් WhatsApp එකේ කවුරු හරි පින්තූරයක් කැවලා ඒ වගේ වටත් රැවටෙනවා මිනිස්සු. ඉතින් ඒකින්ද අයිඩෙන්ටිෆයි කරගන්න මොකද්ද හොරදේ මේක if it's too good to be true it's probably too good to be true. ඒකින්ද ඒ වගේ වට රැවටෙන්න එපා. හරි ගයිස් අපි මේක හදලා ඉවරයි අපි බලමු ටයිම් එක කීයද කියලා පැය විනාඩි 20ක් ගියා මට මේක හදන්න රයිට් අපි මේක එක්ස්පෝර්ට් කරලා යාවල බලමු කමෙන්ට් ජයියට එයා කැමති වෙයිද කියලා එඩිට් එකට මම මේ යූෂුවල් එඩිට් එකක් ගැහුවේ කලබලයට නේ ගැහුවේ එඩිට් එක රයිට් එක්ස්පෝර්ට් කරගමු ඩෙමෝ කියන තැනට කියනම දාන්න හරි ගයිස් මම එඩිට් එක ගහලා ඉවරයි දැන් එක්ස්පෝර්ට් එක තමයි දාලා තියෙන්නේ අපි බලමු එක්ස්පෝර්ට් කරලා ඉවර වෙලා එකපාරක් ප්ලේ කරලා ඉවර වෙලා බලලා ෂේප් නම් අපි දාමු අපි කමෙන්ට් එකේ ඉන්බොක්ස් එකට දාමු ගොඩක් වෙලාවට 100%ක්ම පිරමිඩ් ස්කීම් සහ
ස්කීම් සහය ස්කෑම්ස් වලින් ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න තරංවත් බුද්ධියක් තියෙනවනේ මොකද ගොඩක් ළමයි මගෙන් මෙසේජ් කළානවා අයියේ මේක ඇත්තද මේක බොරුද කියලා ඇත්තද මේක බොරු මෙලෝ රහක් නැති ලෑන්ඩින් පේජස් වෙබ්සයිට් එකකුත් නෑ නිකන් WhatsApp එකේ කවුරු හරි පින්තූරයක් එවලා ඒ වගේ වටත් රැවටෙනවා මිනිස්සු. ඉතින් ඒකින්ද අයිඩෙන්ටිෆයි කරගන්න මොකද්ද හොරදේ මේක if it's too good to be true it's probably too good to be true. ඒකින්ද ඒ වගේ වට රැවටෙන්න එපා. සකල ඉවරයි වීඩියෝ එක. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න එන්න. සුබ දවසක්.